falling out, getting too but wouldn't stand. අපි ඇල්ලට යන අතරමඟ අපිට දුර ඉඳන්ම මාර ලස්සන දියැල්ලක් පෙනුණා. ඒක ළඟට ආවා අපි දැන්. ඒක තමයි රාවණා දියැල්ල, රාවණා වෝටර්ෆෝල්ස්. මේ දවස්වල වතුර වැඩි හින්දා මාරම ලස්සනයි. Utopians. කොහොමද ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඇල්ලට. ඇල්ලේ ෆ්ලයින් රාවණා මෙගා සිප් ලයින් එක තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. එතන අද සිප් ලයින් එක යන්නයි ATV කරන්නයි අපි දෙකම බලාපොරොත්තු ඉන්නවා. ඉතින් දැන් දවල් 12ට වගේ ඇති. අපි එන්න හිටියේ මීට වඩා පැයකට එකමාරකට කලින් අපිට මගදී එක කන්න තිබ්බා සීනරිස් තිබ්බා. ඊට පස්සේ රාවණ ඇල්ල තිබ්බා ඒකත් බලලා මෙතෙන්ට එද්දි පොඩ්ඩක් පරක් වුණා. අපි ආවේ මාතර ඉඳලා. ඔව් මාතර ඉඳලා එනකොට මේ මාර ලේසි හම්බන්තොට මත්තල හයිවේ එක්සිට් එකෙන් ඇවිල්ලා එන එක හරිම ලේසි. ඒකේ පාර හොඳයි අත්තට. මොකද උනත් වැස්සේ නැහැ. ये දවස් ආයේ හොඳට තිබ්බ පෙරේන දවසේම වැස්ස. අද උදේ පොඩි තුරුතුරු තිබ්බ දැන් නම් ටිකක් අඩු වුණා. ඒස් එක අදලා වහින ගන්න නැති. ඉතින් මේ සිප්ලයින් ටිකක් පිටුම් නෑ හොඳට. ආල මේකවත් මෙතන තමයි මම හිතන්නේ මේගොල්ලන්ගේ පැකේජස් තියෙනවා. සිප් ලයින් එක විතරක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිප් ලයින් එකත් එක්ක පූල් එකට පැය දෙකයි එහෙම ගන්න පුළුවන් මේගොල්ලන්ගේ පැකේජස්. ATV සහ සිප් ලයින් එක කියලා පැකේජ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ආචරි ATV සිප් ලයින් ගන්න පුළුවන්. එහෙමම පැකේජස් තියෙනවා මේගොල්ලන්ගේ. මේ මේගොල්ලන්ගේ අලුතෙන් හදපු වෙන්චිලා මෙතන තියෙනවා. සිප් ලයින් එක මෙහාට නේද? හරි thank you. මෙතන වෙනම වයිබ් එකක් තියෙන්නේ නේ. ඔව්. මොකද අන්තිම පාර ඇල්ලෙද්දී මේව මොකුත් දාලා තිබ්බේ නැහැ. දැන් ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා අන්තිපාලා ඇල්ල ආවෙත් අවුරුදු ගානකට කලින් ලංකාවේ ඉඳලා. දැන් ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා අලුතෙන් දේවල් දාලා රෙස්ටොරන්ට් දාලා පූල් හදලා හරි ලස්සනයි. ඉතින් ටූරිස්ට්ලට බලන්න දේවල් තියෙනවා සෑහෙන්න. අර තියෙන සිප් ලයින් එක එහා කෙලවර මට හිතන්නේ ඔව්. අතන පොඩ්ඩක් පේනවා සිප් ලයින් එකේ අනිත් කෙලවර. ආතල් එක යනවා. අපිට මේ ATV යන්නත් ඕනේ මේකට යන්නත් ඕනේ. ඔව් ATV සෙෂන්ස් 4ක් වගේ නේ තියෙනවා කිව්වේ. සෙෂන්ස් ATV අපි දෙන්න විතරයි. ඔව් තියෙනවා. ඒක ඕන වෙලාවක පුළුවන් නේද? මොකද මුලින්ම ATVද ඉස්සලා සිප් ලයින් එක යවන්නේ. හරි. කොහොමද අපි පැකේජ් එකක් ගන්න පුළුවන්? මේක ස්කෑන් කරලා හරි. ලයිබිලිටි ෆෝම් එකක් එනවා ෆිල් කරලා දෙන්නට දෙකක් ෆිල් කරන්න. හරි. ෆෝන්ස් දෙකම යූස් කරාම කුයික් ටක් එකට කරන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ලන්ච් ටයිම් එකට වහනවා සිප් ලයින් එක. ඊට කලින් කරගන්න. ඊට කලින් සිප් ලයින් එක කරගත්තා නම් හොඳයි. මේ සර්ට weight එක ගැන idea එකක් තියෙනවද? 82යි. ඔයාලට ඕන නම් අයිබ. 82යි 83යි. චෙක් කරලා බලන්න. ඔක මට දෙන්න. කීයද? කිලෝ 80 මුඩ ගන්න නැහැ. බයත් වුණා. 80 කීයද? හරි. හිරෝ ලොක. හරි. බෑග් දාලා යන්නේ උදේ. අර කාර් එක ඉඳ ගන්න උතන ඉන්නවා ඒක. හරි. මම වීඩියෝස් වල දැකපු විදිහට මේගොල්ලන් ATV රයිඩ් එකට කලින් දෙනවා මේ විනාඩි 15ක වගේ ට්‍රේනින් සෙෂන් එකක්. මම හිතන්නේ ඒකට අපි යන්නේ. මේ මීදුම එනවා වගේ.
එකමාර වෙද්දි මීදුම් වැඩි වෙයිද දන්නේ නැහැ වහින්න කරගෙන. අර දෙකලා බුද්දක් දාගන්න. හරි හරි. මෙතන කලවලා තියලා. මෙතන ගලවලා. මේක දා. අවුලන්නේ ඔය අර වැටෙන්නේ නැති වෙන්න තියෙනවනේ. කලින් ඒටි බෙදලා තියෙනවද? ඔව් මැලේසියාවේ එකපාරක් පැත්තා. නැත්නම් කටේ තියෙන නිසා නැචරල් වගේ තමයි. දැන් අපේ අදව ට්‍රෙක් එක තමයි. ඔව්. වැස්සට දෙන්නලා ඕදන් ගිහලා වලවල් පාර මැද නැචරල්ම තියෙන්නේ. සාමාන්‍ය වංගු වැඩනකොට ඔටෝ වංගු කැපෙන්න පුළුවන්. වගේලා පොලාරිස් 200cc capacity තියෙන බයික් එක. හරි. මේ බයික් එකේ ගියර් එකකින් පටන් ගන්නකොට මෙතන මැදේරිය තියෙන එක නියුට්‍රල්. හරි. පිටිපස්සට දිවන දෙන්නා දිවේ ඉස්සරහට පොවන. හරි. ඉලෙක්ට් මොකුත් නැහැ බයික් එකේ. හරි. මේක තමයි එක්ස්ට්‍රා. හරි. මේකේ එක්ස්ට්‍රා බ්‍රේක්. කකුල දාව පිටිපස්සට එකක් තියෙනවා. ඒක යූස් කරන්න ඕන නිසා අන්තික දින දෙක යූස් කරන්න ඕනේ. ඒක කරා බ්‍රේක් එක. මේකේ පිටිපස්සට බ්‍රේක් එක. මේක තමයි එක්ස්ට්‍රා. මේ බයි එක්ස්ට්‍රා ගන්න දෙන්නේ. මේ බයි බ්‍රේක් ගන්න එක එක්ස්ට්‍රා මැටීරියල් බ්‍රේක් කරනවා. ඒක මේක බාගෙන් ප්‍රස් කරන්න බෑ. මේක නවත්තන්න මම. ඔව් නවත්ත ගන්න. මම මේ පාරේ උඩට එන්න සර්. මම බයික් එක අරගෙන ඉන්නවා. view point එක. ඔව් ඒක නෙමෙයි. මොකද එක්ස්පීරියන්ස් එකද? සුපිරි. සුපිරි. අපි ATV එක පැදගෙන උඩට පල්ලමට ඇවිල්ලා දැන් ඇවිල්ලා තියෙන්නේ අපි ඇල්ල view point එකට. මෙතන මාර ලස්සනයි. පේනවනේ. ඔව් එක view point එකකට. තව view point ගොඩාක් තියෙනවනේ. මේ ATV පැදගෙන ආවම හම්බෙන view point එක තමයි මෙතන. මාර ලස්සනයි වටේම පේනවා. චුටි පොදෙකුත් යනවා. බස් එකක් යනවා. ඔව්. ඔව් CTB එකක්. ඩ්‍රෝන් එක මෙතන තිබ්බනා යවන්න තිබ්බා. මේ ඉතින් ඩ්‍රෝන් view එක වගේ තමයි අපිට පේන්නේ. මාර ලස්සනයි. පොඩි වැහි බින්දු ටිකකුත් වැටෙනවා. ATV experience එක නම් මරු. කියලා වැඩක් නැහැ. එහෙනවත් දන්නේ නැහැ මයික් එකත් මේ මයික් එකත් වෙනහක. ඒක මාරයි. අතම අපි මැලේසියාවේදී ATV පැද්දා. මැලේසියා ATV එක මොකද්ද කියලා හිතනවා මේ ATV එකත් එක්ක. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක්. අපි අතරම මාතරින් නම් ආවේ ATV එක කරන්නයි zip line එක යන්නයි. ඉතින් මං හිතනවා මේ එක්ස්පීරියන්ස් එක ගත්ත එක මාර වර්ත් කියලා මේ ආපු පොඩි දවසට කවුරු හරි ලංකාවට එනවා නම් නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකට එන්න මේකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න මේක නම් සුපිරි. පොඩක් වහින දවසල ආවත් අවුලක් නැහැ. මොකද මේ හොඳට පාර මඩ වෙලා
තවත් පොඩ්ඩක් ඇඩ්වෙන්චරස් වෙලා තියෙන්නේ. අර කොහොමද පටන් ගත්තේ එතන? අතනනේ පටන් සවුත් වල තියෙන දාන්න බෑ. ඊට පස්සේ එතනින් දානකොට බයික් එක අනිත් පැත්ත ගන්නවා. ගොඩක් මේ වගේ කඳ දිනනකොට මේකට මගේ මේක. I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yo, I've got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep, wonder but my body will decay. Cause my messages are timeless, so they'll put them on display. Oh yeah, I rap with a certainty, I have a sense of urgency. A message for eternity, for everyone internally. I had some people burning me, but now they fucking learn to see I ain't the one to fuck with. Now they looking nervously, and I don't really care what you think of me respectfully. You can kick rocks if you think you're fucking better, see. I will outwork you, turn you to an enemy. අන්න එහෙම ගන්න ඕන. ඒක තමයි අමාරුම කද්ද. ඒක පාරක් අමාරු පාරක් දෙන්නේ. ආවි කිව්ව. එනවා. බලන්න බෑනේ යටි දින මොකද දාලා ඉන්නවා. I can't contain it, I'm coming out with a statement. You really changed, man, all your music and arrangement. You don't know shit, shut your mouth, you can save it. I'm the same dude that got us coming. අපේ ATV එක ඉවරුණා. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්. ඒක අපි මීට කලින් එකපාරක් කරලා තිබ්බා ATV. ඒ අර මලේසියාවල සන්වේ ලැගුණ එක. ඒකේ තියෙන ට්‍රැක් එක වගේ නෙමෙයි මෙහෙ තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙ තියෙන තේවත්තක් මැදින් තේවත්තක් මැදින් කිව්වම ඉතින් දන්නවනේ මේ පාරට හොදගෙන ගිහිල්ලා මේ දවස්වල හොඳටම මේ වැස්සත් එක්ක ඒ කියන්නේ පාරවල් නැහැ සමහර තැන්වල සමහර තැන්වල මෙහෙමයි හැමතැනම මට නම් ගන්න බැරි වුණා මේ බයික් එක ඉන්ස්ට්‍රක්ටර් උදව් කරා අනිත් පැත්තට පැනලා එනවා වගේ එනවා සමහර තැන් ඉස්සරට හේදිලා පාර හේදිලා නිසා ඉන්ස්ට්‍රක්ටර් තැන් දෙක තුනක් අපිට උදව් කරා ඒ ටික ගන්න ඉන්ස්ට්‍රක්ටර් පෙළුණක් ගන්න කියලා ඔකට ගන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ටර්ත් මාර හොඳයි එයා ඒ කියන්නේ දැන් අපිට බෑනේ ඉතින් අපි එච්චර මේ අපිට හොඳට පුළුවන් අය නෙවෙයිනේ ඒ වුණාට ඒගොල්ලෝ එයා එහෙම මේ කිසිම අවුලක් නැහැ හොඳට කියලා දෙනවා උදව් කරනවා ඔයා වාහනේ නවත්ත ගත්තොත් උදව් කරනවා සහ එයා වැඩියෙන් හොඳයි මොකද එයා මට ගොඩක් හොඳට පදිනවා කියලා කිව්වා මෙයාට වඩා ඔව් මම අතර මෙයා හොඳට පැද්ද මේ සමහර කඳුරේ මට වඩා හොඳට ගත්තා එක සැරෙන් දෙසරින් ගන්නට වඩා මේ හැබැයි ඉතින් මෙයා පැද්ද විදිහට මට දැන් අනිත් වාහන මෙයාට ලවන්න දෙන්න දෙන්නේ දැන් ඊළඟට අපේ තියෙන සිප් ලයින් එක සිප් ලයින් එකට ගිහලා බලමු හරි The yarn in this works. thank you අපි දැන් සිප් ලයින් එකට යන්න හදන්නේ අපේ සේෆ්ටි GS ඔක්කොම දාලා තියෙන්නේ හෙල්මට් දාලා ඔක්කොම කරලා ඔයාට කිසිම දෙයක් වෙන දේවල් ගෙනියන්න බෑ අපි තුලින් උඩට ගිහිල්ලා ගේට් එකේ නගින ප්ලැට්ෆෝම් එක තියෙනවා. එතන අපේ ඉන්ස්ට්‍රක්ටර්ලා ඉන්නවා. එයාලා රෙඩි කරලා ඉවරනට පස්සේ අන්තිම ගේට් එක ඕපන් කරලා රයිට් එක පටන් ගන්නවා. ඒක තමයි රෙකෝඩින් ස්ටාර්ට් කරන ඩ්‍රෝන් එක ළඟට ගේනවා. ඉතින්ලා මොකක් හරි වේව් එකක් හරි මොකක් හරි කැමරා එක ඩ්‍රෝන් එකට දෙන්න. ඊට පස්සේ මෙතනින් රයිට් එක සම්පූර්ණ ගිහිල්ලා අර අරයිවල් එකට ගියාට පස්සේ එතනම මම ඩ්‍රෝන් එක උඩින් ගෙනල්ලා තියෙනවා. එතනින් උඩට ආවට පස්සේ උඩ ඩ්‍රෝන් එක තියෙනවා. okay thank you thank you ආසාවෙන් හිටපු එකක් මේක ගොඩක් කල් ඉඳලා බකට් ලිස්ට් මේක ගොඩක් පැකේජ් තියෙනවා අපි ගත්තේ පැකේජ් එකක් නෙවෙයි අපි ගත්තේ zip line එකයි ATV වෙනම zip line එක 5000යි ATV 9500යි තව තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ GoPro එක ගන්න පුළුවන්
මේ අපි ඉන්නේ දැන් මෙතන පටන් ගන්න තැන. මෙතන උඩින් තමයි පටන් ගන්නෙ. අර එහා කෙළවරේ නිකන් අට්ටාරියක් වගේ එකක් පේන්නේ. අන්න ඒකට තමයි අපි යන්නේ. හලෝ කොහොමද? හොඳයි හොඳයි. පාලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. ඔයගොල්ලෝ ෆුල් ටයිම් එකනේ. මේ වඩුනේ. ඒවාට තියෙනවා අපිට. මම දෙවියන්. මාතර කට්ටිය තමයි හැමතැනම ඉන්නේ. හරියල්ලා යන්න පුළුවන්. හැල්ල ගල්ලන් කිව්වොත් ස්ටේට් කරනවා. ටොප් එක ගල්ලන් කිව්වොත් කරගෙනවට වටේ බලාගෙන යන්න පුළුවන්. ඒක තමයි ඉන්ඩි ප්ලැට්ෆෝම් එක. තියෙන්නේ ඔටෝමැටිකලි බ්‍රේක් සිස්ටම් එක. ප්ලැට්ෆෝම් එකට ලං එද්දි ලීන් බැක් වෙන තියෙනවා. වරේ බල. Falling out, getting too close, but wouldn't stand letting you go. Hear me out, I know what we could be. In my dreams I can almost reach. සුපිරි. මාරු මට බය හිතුන්නේ නෑ ඒකට ඇත්තටම. ඒක නම් ඒක මාර එක්ස්පීරියන්ස් එක ලස්සනයි. ඒක බය හිතුන්නේ නෑ ඇත්තටම. හැබැයි අපි මේ වාහනේට යන්න ඕන. අපි ඒගොල්ලත් එක්ක යන්න ඕන. අපි මෙතන බැස්සයින් පස්සේ මේගොල්ලන්ගේ වෙහිකල් එකක් තියෙනවා. ඒ වෙහිකල් එකේ අපිට යන්න පුළුවන් අනිත් තැනට. අපි දැන් මෙහෙම යන්න හදන්නේ. Elephant safari in අද අපේ ඇල් එක්ස්පීරියන්ස් එක ඔන්න අද ඉවරයි දැන්. අපි ආවේ සිප් ලයින් එකයි ATV කරන්න. හරිම සතුටුයි. මෙතන ඔයගොල්ලන්ට ඇවිල්ලා නිකන් ඇවිල්ලා මෙතන චිල් එකේ ඉන්නත් පුළුවන්. මෙතන පූල් ලිටල් ඇඩම් ස්පීක් එකට යන්න පුළුවන්. ඔව් පූල් ක්ලබ් එකක් තියෙනවා. එතනත් ඉන්න පුළුවන්. මේක ඇතුලේ උඩ හයික් එකක් තියෙනවා ඔන්න. ඒක ඉතින් මේගොල්ලන් කරන එකක් නෙවෙයි මං හිතන්නේ. නිකන් අපි තනියෙන් පාරේ නිකන් ආවත් අපිට යන්න පුළුවන් තනියෙන් ආවත්. ඇඩම් ස්පීක් හයික් එක, මිනි ඇඩම් ස්පීක් හයික් එක. ඒකට යන්න පුළුවන්. ඒක හොඳයි. යන්න කැමති අය එන්න. ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. ඔය යාළුවනේ මැරෙන්න නැතුව ගෙදර යනවා. එන්න මේ වගේ තමයි ස්විං එක තියෙන්නේ. යාලා තව තල්ලු දාලා උඩටම යවනවා. ඉතින් ගිහිල්ලා ඉවරයි. ඇත්තටම හොඳ දවසක්. පොඩි පොදයක් යනවා. ඒ වුණාට වැඩේ අපිට කරගන්න පුළුවන් වුණා අපි විශ් කරපු වැඩේ. අපේ බකට් ලිස්ට් එකෙන් අපි එකක් අයින් කරා. ලංකාවේ රාවණ සිප් ලයින් එක යන එක. ඉතින් ඒක හොඳයි. ඇත්තටම අපිට මේක කරගන්න පුළුවන් වුණේ හොඳයි. අපි ඊයේ වෙන වැඩක් දාගෙන හිටියා. මොකද උනේ? අපි මේ ඇත්තටම දාගෙන හිටියේ දඹුල්ලේ හොට් එයාර් බැලුන්. ඇත්තටම කේස් එක මේ දවස්වල දිගටම ඒක කැන්සල් වුණා. මොකද මේ දවස්වල වහිනවා සහ හුළඟ ප්‍රශ්න නිසා ඒගොල්ලන්ගේ රයිඩ්ස් ඔක්කොම වගේ මේ දවස් ටිකේ කැන්සල් වෙලා තිබ්බා. ඉතින් ඊයේ අපි මගටම ගිහිල්ලා කඩවතටද කඩුවලටද මගට කියන්නේ ඊටත් එහා පොඩ්ඩක් ගියා. ආයතරම අපි මාතර ඉඳලා ආවේ ඊයේත් යන්න. ඉතින් පොඩ්ඩක් භාගයක් ඇවිල්ලා මම නිකමට කෝල් කළා. උදේ අපි එද්දි කෝල් කරා. ඉතින් භාගයක් ඇවිල්ලා ආයි කෝල් කරලා බැලුවා මේගොල්ලෝ කිව්වා කැන්සල් වෙලා කියලා රයිඩ් එක. ඉතින්
ඒගොල්ලෝ හොඳේ තියෙන ඒගොල්ලෝ ෆුල් ගාන රිෆන්ඩ් කරනවා. ඒ නිසා ඒක කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඉතින් හරි දුකයි ඒක යන්නේ නැති උන්නේ ඒකට. අපි හිතුවා මේ වහින හින්දා හැම කැන්සල් වෙයිද දන්නේ නැහැ. එහෙම නැත්තම් මීදුම වගේ නම් එහෙම වෙයිද දන්නේ නැහැ කියලා. දැන් ඔන්න මීදුම ඇවිල්ලා අද උදේත් මීදුම තිබිලා ගොඩක්. දැන් නම් සෑහෙන මීදුම බානවා පේනවා ඇති ඔයගොල්ලන්ට. මේ එහෙම වුණාම මේගොල්ලන්ගේ සිප් ලයින් එක ඉතින් ලස්සනට පේන්නේ. ඒක තමයි අවුල. දැන් ඉතින් මේ වගේ වෙලාවක ගියා නම් පේන්නේ නැහැ. දැන් අපි ගියපු වෙලාවේ එහෙම නැහැ. අපි ගියපු වෙලාවේ ලස්සනට තිබ්බා ඔක්කොම මේ view එක පේනුණා. ඇල්ල රොක් එකේ වටේම view එක පේනුණා. ඉතින් ඒක හින්දා අපි දෙන්නම හරිම සතුටින් ඉන්නේ. තව ටිකක් සතුටු වෙනවා. අපි දැන් දවල්ට කෑවම. ලංකාවේ ඉන්න දවස් ටික ටික ඉවර වෙගෙන යනවා. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් කියලා එන්නම් කට්ටියටම ජය වේවා. බයි. බයි.